නැගෙනහිර වෙරළේ පිහිටි ඔකඳ කොළඹ සිට දුර කිලෝමීටර් 388කි. එයට පොතුවේල් සිට පානම හරහා ගමන් කළ යුතුවේ. පානමෙන් පසු ඇත්තේ යාල නැගෙනහිර කුමන වනෝද්‍යානයට අයත් වනාන්තරයකි. පානම සිට තවත් කිලෝමීටර 17ක් වනමැදට වන්නට ඔකඳ ගම්මානය පිහිටා ඇත. එයට අම්පාර නගරයේ සිට දුර කිලෝමීටර් 105ක් ඇති අතර මෙය මුහුදු වෙරළට ආසන්නව පිහිටා තිබේ. දේවාල බිම අවට ගල් පර්වත බහුලව දක්නට ලැබිය. ඒ අසල වෙරළත් විවිධාකාරයේ ගල් කුළු දැකගත හැකිය. වාහනයක් යා හැකි පරිදි ගුරු පාරක් ඔකඳ දක්වා වැටී තිබේ. කුමන වනෝද්‍යානයට පිවිසෙන ප්‍රවේශපත් කාර්යාලයත් ඔකඳට ආසන්නව පිහිටා ඇත. ඔකඳ සිට කතරගම දක්වා යහළ වනය හරහා ගමන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ නන්දෙසින් සුප්‍රසිද්ධ පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු භක්තිකයන් හා වෙනත් පැතිමතුන් යාල වනාන්තරය ඔස්සේ ගමන් කිරීමට පෙර හමුවන අවසාන නවාතැන් විදිහට ඔකඳ දේවාලය සැලකේ. මෙම දේවාලය විශාල නුග ගසක් යට පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පානමට යාබදව පිහිටා තිබෙන ඔකඳ දේවාලය ශ්‍රී ලංකාවේ ජනශක්තිය සම්බන්ධයෙන් අපට අධ්‍යයනය කිරීමෙන් විශේෂයෙන් හොරක් පිළිබඳ දේවාලයක් වගේ පරිවර්තනය කරගන්න අපි කල්පනා කරමු. විශේෂයෙන්ම නැගෙනහිර වෙරළට යාබදව තිබෙන මේ දේවාලය නිතිපතාම දීවරයන් මෙන් පිරේ. විශේෂයෙන්ම දීවරයන් තමන්ගේ එදිනෙදා දීවර කටයුතු වල ආශිර්වාද ලබා ගැනීම සහ මේ මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම දිනපතා මේ දේවාලයට කරන ආකාරයක් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ දේවාලයට ගිහින් මේ දේවාලයේ හිටපු ප්‍රධාන පූජකතුමාගේ දේවාලය සම්බන්ධ ඉතිහාසය විමසා බලන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දුගුගැමුණු රජතුමාගේ කාල සීමාව அம்பாறை மாவட்டத்தில் தெற்கு திசை උතුරු පැත්තට තමයි මේක අම්පාරේ උතුරු පැත්තට තමයි ආවේ. ஒரு பெரிய காட்டுக்குள் அமைந்திருக்கிறது. ලොකු වනාන්තරයක තමයි ඉස්සර සම්පූර්ණ වනාන්තරයක් තමයි තිබිලා තියෙන්නේ. பெரிய காடு. இந்த ஆலயம் மிகவும் பழமை வாய்ந்தது. மிகவும் பழமை வாய்ந்தது. 2000 years old. මේ ගොඩාක් පරණ. 2000 ஆண்டுகளுக்கு முற்பட்டது. ஆரம்ப காலத்தில் சிறிய ஒரு ஆலயமாக இருந்த இந்த கோயில் தற்போது மக்களால் கட்டப்பட்ட ஒரு பேராலயமாக விளங்குகிறது. இந்த ஆலயத்திற்கு வருகின்ற பக்தர்கள் இந்து பௌத்த கிறிஸ்தவ இஸ்லாமிய மக்கள் எல்லோரும் இந்த ஆலயத்திற்கு வந்து பிரார்த்தனை செய்வார்கள். මෙතෙන්ට දැන් ආගම් ભેදයක් නැතුව විවිධ ආගම් අදාළ ඇවිල්ලා විවිධ ප්‍රාර්ථනා කරනවා இந்த ஆலயத்துள் இருப்பவர் முருகன். මේ ස්ථානයේ ඉන්නේ මුරුගන් දෙවි. முருகன் ප්‍රධාන தெய்வம். ඔකඳ විහාර බිමේ කතරගම දේවාලය ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 1800 දී පමණය. එනම් පානම් පත්වේ රටේ මහතා වූ සියාතුගේ මූලිකත්වයෙන් එය ආරම්භ වූ බව ගම්වැසියන්ගෙන් දැනගන්නට ලැබුණේ. එහි ආවතේව කටයුතු සම්පූර්ණයෙන් කරන ලද්දේ එවකට සිංහලයන් විසිනි. 2002 4වෙනි මස 27 වන දින දක්වා ඔකඳ දේවාලය නමින් දැන්වීම් පූර්වක සඳහන් කර තිබුණද පසුව එය ඉවත් කර ඔකද මුරුගන් කොහොවිල බවට පරිවර්තනය කර තිබේ.
මෙම ඔකද දේවාලය අවට නටබුන් අනුව පෙනෙන්නට තිබෙන්නේ මෙය අනුරාධපුර මුල් යුගෙහි මෙහි පැරණි විහාරයක් පැවති බවයි. ක්‍රිස්තපූර්ව යුගයට අයත් සෙල්ලිපි පිහිටි කොටා දැමූ හෙළ පර්වතය පිහිටා තිබෙන්නේ ඔකඳට නුදුරින් වනාන්තරයේය. කතරගම පාලනය කළ ශක්ෂ්‍රීය වංශික රජ පරපුරක් ගැන මෙ සෙල්ලිපිවල සඳහන් වේ. හින්දු බැතිමතුන් බෞද්ධයන් මෙන්ම මුස්ලිම් බැතිමතුන්ද ඔකද දේවාලයට පැමිණෙනු අපට දක්නට ලැබෙන්නට විය. තවද විශේෂත්වය වන්නේ වැඩි දෙනෙකු මෙම දේවාල බිමට ඒමට පෙර මස්මාංශ ආහාරයට නොගෙන පේවීම සිදු කිරීමයි. මනස්කාන්ත නැගෙනහිර වෙරළේ පිහිටි වනගත පූජනීය ස්ථානයක් වන ඔකඳ දේවාලය කතරගම පෙරහර සමය වන විට බැතිමතුන්ගෙන් පිරුණු වනගත සැනකිලි බිමක් බවට පත්වේ. බැතිමතුන් 100,000 ගණනක් දේවාලයේ පිටතත් සැරිසරනු දකින්නට පුළුවනි. ගස්වල සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලින් දෙමළ බැතිගී අසන්නට ලැබෙයි. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට කතරගම දෙවියන් බවට පත් වූ කඳ කුමරු ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩ බැස ඇත්තේ ඔකඳ වෙරළිනි. එහිදී කුමරුන්ට රෝමත් වල්ලි නම් වැඩි තරුණිය හමුවිය. ඇය සමඟ පෙමින් පැඳුණු කඳ කුමරු වල්ලිත් කැටුව කුමන යාල හරහා කතරගමට පැමිණෙන්නේ ඇය විවාහ කරගන්නා බවට පොරොන්දුවීමෙන් විය. කඳ කුමරුන් සෙල්ල කතරගමට ගොස් වල්ලි විවාහ කරගන්නා අතර ඇය බැතිමතුන්ගේ ගෞරවයට ලක්වන්නේ වල්ලි අම්මා ලෙසයි. කඳ කුමරුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ රන් ඔරුවක බව පැවසේ. මෙතනින් ඇවිල්ලා උඩා කැබිලිට හරහා ඒ ළඟින් ඉතුරු වෙලා වැඩි කරගෙන ඉන්න ඒ ළඟේ එහා පැත්ත දිගේ තමයි මේ කතරගම පිටින්නේ. ක්‍රිස්තු වර්ෂ 1970 වන විට මේ ප්‍රදේශය අවට සම්පූර්ණයෙන්ම සිංහල ජනතාව පදිංචි වී සිටි බව පැවසේ. වනගත ගම්මානවල පදිංචිව සිටි ඔවුන් හේන් ගොවිතැන් කුඹුරු ගොවිතැන් සිදු කළහ. ඉන් අනතුරුව LTTE ත්‍රස්තවාදීන්ගේ හිරිහැරකම් හා ඝාතන නිසා එම ප්‍රදේශවලින් ඉවත් වී ගිය බව පැවසේ. ඔකද ප්‍රදේශයේ සිටි ජනතාවගේ වගාබිම් අතහැර ඔවුන් පිටත්ව ගිය බව අපට අසන්නට ලැබිල. පානම ගම්මානය පමණක් ත්‍රවිධ හමුදාවේ සහයෝගය එක්ව මේ ප්‍රදේශය නතර විය. පානම ගම්මානයේ සිට ඔකඳ දේවාලය බලා යන විට සමහර තැන්වල පාර දෙපැත්තේ වන පඳරුවලින් පැසුණු පැරණි නිවාසවල බිත්ති අදත් දකින්නට ලැබේ. සංස්කෘතිකමය වශයෙන් ආගමික වශයෙන් මෙන්ම අප සියලු දෙනාගේම අනන්‍යතාවයක් මතුවන මෙම පුදබිම ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමකි. සමහර බැතිමතුන් දේවාලයේ නවාතැන් ගන්නා අතර ඔවුන් අතින් මෙන්ම දේවාලයට පැමිණෙන බැතිමතුන් අතින් දේවාලය අපවිත්‍ර වී ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවිය. දේවාලයේ තැන තැන පොලිතීන් බෝතල් වැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපට දැක ගැනීමට හැකිවීම කනගාටුවට කරුණකි.